යාළුවනේ. ඉතින් මේ නොවැම්බර් මාසයේ අපිට විශේෂ දවසක් වුණා. මොකද අපි අලුතින් 2 bedroom apartment එකකට ගියා. ඉතින් මේ දකින්නේ ඒ දවසේ අපි ගත්ත වීඩියෝ ක්ලිප් එක. ඉතින් ඇත්තටම දැන් අපිට බබාලා දෙන්නෙක් ඉන්නවනේ. ඉතින් අපි තීරණය කරා ඒ හින්දා අපිට තව කාමරයක් වැඩිපුර තියෙනවා නම් හොඳයි කියලා. මොකද අපි කැමතිනේ කම්ෆර්ටබල් විදිහට ඉන්න. ඉතින් මේ ප්ලේස් එක හරිම ලස්සනයි. ඒ වගේම ඉතින් හරිම හිත නිවෙනවා වගේ මේ තියෙන සෙටින් එක. ඉතින් ඒ හින්දා අපි කැමති වුණා මේ ප්ලේස් එකට. හරි. ඉතින් ඔන්න ඊට පස්සේ නොවැම්බර් මාසෙම තමයි තෑන්ක්ස්ගිවින් යදලා තියෙන්නේ. ඉතින් අපි තෑන්ක්ස්ගිවින් සමරන්නත් අමතක කළේ නැහැ. මේ තියෙන්නේ එතනින් එහාට අපි කොහොමද තෑන්ක්ස්ගිවින් සමරන්න ගියේ කියන එක බලන්න. හායි කොහමද අද අපි මෙහි තෑන්ක්ස්ගිවින් ඉතින් අද අපි යනවා අපේ යාළුවගේ ගෙදර. අපි අද බබිකියු එකක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපේ ගෙදර කට්ටියම යනවාද? අපි ගිහිල්ලා බලමු මොකද වෙන්නේ කියලා. ඉතින් අපේ වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. අද දවස හරිම විශේෂයි. Sleepy? Now we are close by, Anna. Okay? Anna, can you wipe your mouth? Today is what day is today? Thanksgiving. Yeah, that's right. Thanksgiving. Your sister is sleeping, right? We can see some snow mountain over there. Apache, what are the dawasa ගැන මොකද කියන්නේ? අද දවස් බ්‍රාස්මන්. අද දවස් මොන වගේ දවසක්ද? අද සනි ඩේ එකක්ද නැත්නම් අද මොන වගේද? කෝල්ඩ් එකක්ද? Sunny, clear, mild weather. Okay. Okay. ඔන්න ඉතින් අපි දැන් යාළුවා ගෙදරට ලං වෙලා ඉන්නේ. ඉතින් මෙහි අපි දැන් අපේ ෆැමිලිස්ලා නැහැනේ. ඉතින් එතකොට මේ වගේ ක්ලෝස්ලි ස්ට්‍රේ කරන යාළුවෝ ටිකක් එකතු වෙලා එක තැනකට එකතු වෙලා මේ වගේ දවස් සමරනවා. ඉතින් අද දවසේ වෙන්නේ මේ වගේ දෙයක්. අපි බලමු කොහොමද අද දවස ගත වෙන්නේ කියලා ගිහිල්ලා. ඔන්න ඉතින් අද ඇත්තටම අපි මෙහි බාබිකියු එකක් තමයි කරන්නේ. ඉතින් එන අනිත් යාළුවෝත් එක එක ඩිෂස් අරන් එනවා. ඉතින් කට්ටියම එකතු වෙලා මේ විදිහට අද තෑන්ක්ස්ගිවින් එක සමරන. ඉතින් අපි චූටි බබාගේ පළවෙනි තෑන්ක්ස්ගිවින් එකනේ. ඉතින් හරිම විශේෂයි ඒ නිසා. ඉතින් ඔන්න ඔහොම තමයි දවස ගත වෙන්නේ. අපි බලමු ඉතින් මම පුළුවන් විදිහට වීඩියෝ ක්ලිප්ස් ටිකක් ගන්න. ඉතින් අපේ ලොකු දුවට නම් මෙහෙ ඉන්නවනේ. ඉතින් එයාට අපිව මතකත් නැහැ. ඉතින් ඇත්තටම මේ දවස්වල අපේ ලොකු දුවට දැන් අපේ චූටි බබා ඉන්න හින්දා අපේ මුළු ඇටෙන්ෂන් එකම චූට්ටටනේ ගිහින් තියෙන්නේ. ඒ නිසා ඉතින් එයා හරීම සමහරක් වෙලාවට හරි වොරිඩ් කියලා හිතනවා. ඉතින් මේ වගේ අවස්ථාවකදී ඉතින් එයා හරි සතුටින් සෙල්ලම් කරනවා අක්කිත් එක්ක. ඉතින් ක්ලයිමට් එකත් හරිම ෂෝක්. ඉතින් කට්ටිය සතුටින් දවස ගත කරනවා තමයි මේ ඔයගොල්ලන්ට පේන්නේ. ඉතින් කට්ටියගේ තොරතුරු කතා කරනවා. ඉතින් කට්ටිය සතුටින් කාලය ගත කරනවා.
අපි ඇඳුම් මාරු කළා නේද චුචි බබෝ? අපි චුචි බබාගේ ඇඳුම් මාරු කළා නේද? වෙනම ලෙඩක් හැදෙනවා. Good. ආයි ගෙදරදී තිල්ලා It's not ඉඳන්න. about the chocolate, it's about the fruits. Okay? ඉතින් අපි ඇත්තටම 3:30 වගේ එහෙම පිටත් වුණා කට්ටියම පොඩි ලස්සන ඒරියා එකක් තියෙනවා කියලා එතන බලන්න යන්නේ. ඒක ඇත්තටම කඳු ගොඩාක් උඩට යන්න ඕනේ. ඉතින් මේ අපි පේනව නේද අපි මේ ලස්සන මේව ඇත්තටම මේ දොඩම් වත්තු යායක් මැදින් තමයි අපි යන්නේ. ඉතින් කඳක් උඩට යන්නේ. ඉතින් එතන ලස්සන පොඩි ගමක් වගේ හදලා තියෙනවා. ඉතින් එහෙ ක්‍රිස්මස් ෆීලින් එක තමයි ගොඩක්ම තිබුණේ. ඉතින් මම ටක් ගාලා මේව කැප්චර් කරගත්තා. එහෙන උඩ නම් ගොඩාක් සීතලයි. ඉතින් අපි ටිකක් වෙලා ඉඳලා අපි ඩිසයිඩ් කරා කට්ටියම ගිහලා කොෆි එකක් එහෙම ගන්න ඕනේ කියලා. ඊපස්සේ අපි කට්ටිය මෙතන චුට්ටක් වෙලා ඉඳලා කොෆි එකක් අරගෙන පිටත් වුණා. Adia. Look at the camera. Adia. This one. Adia. This one. What happened? I don't hear no. කොහෙද? ඉතින් අපි කට්ටිය මං කියවනේ කොෆි එකකුත් ගත්තා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපේ තෑන්ක්ස් ගිවින් දවස ගත වුණේ. ඉතින් මම බලන්න ෆොටෝස් ටිකක් එකතු කරන්නම් අපි ඒ දවසේ ගත්තා. ඉතින් මේ ඔක්කොම අපේ මතක පොතට හරි ලස්සන එකතුවක්. ඉතින් ඔයගොල්ලෝ අපේ channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරලා bell icon එකත් click කරන්න.